ආයිබෝවන් කියලා හැමෝම පිළිගන්නවා එහෙනම් අපේ YouTube channel එකට සර්කිට් ගෙදර. අද අපි බලන්නේ කොහොමද AC බල්බ් වැල් දෙකක් මාරුවෙන් මාරුවට පත්තු කරන්න කියලා. ඒ කියන්නේ 2way AC flasher එකක් තමයි අද අපි හදන්න යන්නේ. මේක ඔයාලට බිස්නස් එකක් විදිහට කරන්නත් පුළුවන්. මේක සෑහෙන ලාභ ලබන්න පුළුවන් බිස්නස් එකක්. ඔයාලට මේකට ඕන කරන්නේ 1M හරි 1.2M හරි රෙසිස්ටර් එකක්, 10k රෙසිස්ටර්ස් දෙකක්, ඒ වගේම අපිට ඕන කරනවා 470 ohms රෙසිස්ටර් එකක්, ඒ වගේම අපිට ඕන කරනවා 33 මයික්‍රෝෆැරඩ් 50 වෝට් ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් තුනක්. ඒ වගේම අපිට ඕන කරනවා 1N4007 ඩයෝඩ් දෙකක්. IN4007 ඩයෝඩ් දෙකක්. ඒ වගේම CI මයික්‍රෝෆැරඩ් 25 වොට් කැපැසිටර් එකක්. ඒ වගේම මෙන්න මේ විදිහේ 105J 400 වෝට් මයිලර් කැපැසිටර් එකක්. ඒ වගේම අපිට උවමනා කරනවා C828 කියන ට්‍රාන්සිස්ටර් දෙකක්. මෙන්න මේකම ගත්තම මේ ට්‍රාන්සිස්ටරේ මෙන්න මෙහෙම මූණ පැත්තට හරව ගත්තම මේකේ නම්බර් එක මෙහෙම ලියලා තියෙනවා. ඒ වගේම ඔයාලට ඕන කරනවා 12 වෝල්ට් රිලේ එකක්. මේක ඇම්පියර් 10න් වගේ ගන්න. ඇම්පියර් 10 12 වෝල්ට් රිලේ එකක්. 12 වෝල්ට් ඇම්පියර් 10 රිලේ එකක්. ඒ වගේ මෙන්න මේ වගේ 100k වොලියම් කන්ට්‍රෝලර් එකකුත් ගන්න. මේ වගේ ඔයාලට ඕන නම් පොඩි ඩොට් බෝඩ් එකක් ගන්න, නැත්නම් මේකට PCB එකක් හදා ගන්නත් පුළුවන්. ඩොට් බෝඩ් කෑල්ලක් හදන්න ලාභයක් ලබන්න පුළුවන් ඩොට් බෝඩ් එකේ හදන්න. මම සම්පූර්ණ සර්කිට් ඩයග්‍රෑම් එක ඔයාලට ඇඳලා මේ වීඩියෝ එකේ අන්තර්ගත කරලා තියෙනවා. ඔයාලට ඒකෙන් බලාගෙන මේක හදන්න පුළුවන්. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මට මේ සර්කිට් එක ගොඩක් හොඳයි. මේකට සාමාන්‍යයෙන් එක පැත්තකට බල්බ් 80ක් විතර දාන්න පුළුවන්. ඒ කියන්නේ දෙපැත්තටම බල්බ් 160ක් ඔයාලට දාන්න පුළුවන් මේ සර්කිට් එකට. ඔයාලට එහෙම වුණත් නෑ, සාමාන්‍යයෙන් බල්බ් 100 විතර වැලක් හදා ගන්න පුළුවන් ඔයාලට. බල්බ් 50 වගේ එක පැත්තකට දාලා මේකේ බල්බ් 100 වැලක් හදා ගන්න පුළුවන්. මේක මෙන්න මේ විදිහට ඩොට් බෝඩ් එකේ හදන්න. මම මේකේ බල්බ් වයරින් කරන සර්කිට් ඩයග්‍රෑම් එකයි සර්කිට් එක හදන සර්කිට් ඩයග්‍රෑම් එකයි සර්කිට් ඩයග්‍රෑම් දෙකම මේ වීඩියෝ එකේ මම අන්තර්ගත කරලා තියෙනවා. හොඳට බලන්න වීඩියෝ එක. වීඩියෝ එකේ මම මේකේ බල්බ් අමුණන විදිය, සර්කිට් එක හදන විදිය තියෙන සියලුම සර්කිට් ඩයග්‍රෑම් දෙකම මේ වීඩියෝ එකේ මම අන්තර්ගත කරලා තියෙනවා. ඒක නිසා මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව හොඳට බලන්න. දැන් මම මෙන්න මේ පෙන්නන විදියට මේ සර්කිට් එක හදාගන්න. මම මේක සර්කිට් ඩයග්‍රෑම් එක දාලා තියෙනවා. ඔයාලට ඕන නම් ඒ සර්කිට් ඩයග්‍රෑම් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඒක දිහා බලන් හදන්න පුළුවන්. ගොඩාක් ලේසි මේක හදන්න. සාමාන්‍යයෙන් පැය භාගයක් යන්නෙත් නෑ. පොඩ්ඩක් මේක පොඩ්ඩක් බලාගත්තා නම් මේක හදාන්න සර්කිට් එක. අමතර දැනුමට මම ඔයාලට කියන්නම්. ඔයාලා ගා තියෙන බවුත් එක තුඩ ටිකක් හොඳට සුද්ධ කරලා ගන්න. එතකොට අපිට ලේසි මේ සර්කිට් වගේ මේ වගේ මේක විතරක් නෙමෙයි මොන සර්කිට් එක හැදුවත් ඉක්මනට පාස්ස ගන්න හැම ගොඩක් ලේසි. තුඩ ටිකක් වෙලි කඩදාසියකින් සුද්ධ කරන්න යන්න එපා. බවුත් එකේ තුඩ ඔයාලට පුළුවන් හාපික් ටිකක් තියෙන හාපික් හරි මොනවා හරි දෙයක් අරගෙන ඒ තුඩ නැත්තම් බ්‍රාසෝ ටිකක් වගේ අරගෙන ඔයාලට පුළුවන් තුඩ සුද්ධ කරගන්න හොඳට. නැත්තම් අපි අර සාමාන්‍ය අපේ කුස්සිය පාවිච්චි කරන්නේ වලං හොදන්න ගන්න බ්‍රෂ් එක, කම්බි බ්‍රෂ් එක, ඒකෙන් උනත් පිහිදලා අරගෙන බවුත් එක සුද්ධ කරගන්න පුළුවන්. එතකොට හොඳට බවුත් එක පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ සර්කිට් එකට කම්පොනන්ට් ටික දාගන්න. මේ විදිහට මම දාන විදිහ ඔයාලට සර්කිට් ඩයග්‍රෑම් එක බලාගත්තම ඔයා කැමති විදිහකට මේක හදාගන්න පුළුවන්.
මේක මේ විදිහට හදන එක ඔයාලටත් හොඳයි. මොකද ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න කෙනෙක් නම් ඩොට් බෝඩ් එකේ පාස්සන්න ඒකත් ඉගෙන ගන්න ගොඩක් පුළුවන්. ඒ වගේම මේකේ 230 විදුලිය භාවිතා වෙන හින්දා මේ සර්කිට් එක හැදුවයින් පස්සේ අල්ලන්න යන්න එපා. ඔයා සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික පුරුදු වෙන කෙනෙක් නම් මේ සර්කිට් එකට 230 විදුලිය සම්බන්ධ කරයින් පස්සේ මේක අල්ලන්න යන්න එපා. මොකද මේකේ 230 විදුලිය තියෙන්න පුළුවන් නිසා. ඒ විදිහට ඔයාලගේ ආරක්ෂාව ඔයාලා බලා ගන්න ඕන. පොඩි කෙනෙක් හදනවා නම් අනිවාර්යයෙන්ම වැඩිහිටියා කෙනෙක්ගේ උපදෙසක් ගන්න ඕන. ඉතින් මගේ channel එක Circuit ගෙදර YouTube නාලිකාව ඔයාලට YouTube එකේ search කරලා බලන්න පුළුවන්. තව වීඩියෝ මම දාලා තියෙනවා. ඒ වගේම ඔයාලට මේ වගේ තව ගොඩක් සර්කිට් මම ඉස්සරහට පෙන්වන්නත් හිතාගෙන ඉන්නවා. හැමදාම වීඩියෝ අප්ලෝඩ් වෙනවා. ඔයාලට ගොඩක් හොඳ සර්කිට් බලන්නත් පුළුවන්. ඒ වගේම ඉලෙක්ට්‍රොනික් ගැන ලොකු දැනුමක් එකතු කරගන්නත් පුළුවන්. මගේ channel එක සර්කිට් ගෙදර දන්නේ නැති යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම subscribe කරන්න, like කරන්න. ඔයාලා දන්නේ නැති ඕනම දෙයක් නැත්තම් ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මේ තියෙන්නේ සර්කිට් එක හැදුවයින් පස්සේ මම පාස්සගෙන තියෙන්නේ. සර්කිට් එක මම පාස්සලා තියෙන්නේ. මේ පිටිපස්සේ අපිට සාමාන්‍ය සර්කිට් වයර් වලින් වගේ පාස්ස ගන්න මේ දාලා හදලා තියෙන තැන් සාමාන්‍ය මේ විදිහට හදා ගන්න. මේ 230 සප්ලයි දෙන තැන් වලට සාමාන්‍ය TT වයර් ටිකක් ගන්න. TT වයර් වල දාන්න සාමාන්‍ය ඉලෙක්ට්‍රික් කඩවල වල තියෙනවා. PVC වයර් කියන්නේත් මේවට. මේ වයර් ටිකක් අරගෙන හදා ගන්න. මේ තියෙන්නේ සර්කිට් ඩයග්‍රෑම් එක. මේ සර්කිට් ඩයග්‍රෑම් එක බලාගෙන අල්ල මේක හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ බල්බ් වයරින් කරන ඩයග්‍රෑම් එක. මේ පේනව නේද? මේක ගොඩක් හොඳට වැඩ කරනවා. මේකේ එක පැත්තකට අර මන් බල්බ් වයරින් එක දාලා තිබුණා. ඒ බල්බ් වයරින් එකේ විදියට බල්බ් 50 අරගෙන වගේ හදා ගන්නත් පුළුවන්. සාමාන්‍ය ඉතින් ගෙදර පාවිච්චි කරනවා නම් ඔයාලට එච්චර ලොකු වේදමක් දරන්න බැරි නම් ඔයාලා ගාව තියෙන ප්‍රමාණයෙන් බල්බ් 10කින් උනත් මේක හදන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳට වැඩ කරනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. මතක ඇතුව සර්කිට් ගෙදර YouTube නාලිකාව subscribe කරන්න, share කරන්න, like කරන්න. නැවත අපි හමු වෙමු මේ වගේම සුපිරි වීඩියෝ එකකින්.